දේශනාව සඳහා සහභාගී වන ඔබ හැම කෙනෙක්ගේම භවගාමී ජීවිතයන් සාර්ථක කර ගැනීම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කර ගැනීමත් කියන මේ කරුණු දෙක අරමුණු කරගෙන තමයි මේ අවස්ථාවේ ඔබ මේ ධර්ම දේශනාව සඳහා සහභාගී වෙලා තියෙන්නේ. ඉතින් වේදා කියනවා වගේම බණ අහනකොට බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලා තියෙන කාරණාවන් කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි අප්‍රමාණ ආශාවකින් ඔබ ධර්ම දේශනාවක් අහනකොට බණක් අහන්න ඕන කියන කාරණාව බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. ඒකට හේතුව ඔබ යම්කිසි දෙයක් ආශාවකින් අහනකොට ඒක ඔබට යම්කිසි මට්ටමකට හෝ මතක හිතීමේ ප්‍රවණතාවය ගොඩක් වැඩි. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්වුවේ බණක් අහනකොට බණක් අහනවා කියන එක මේ ලෝකේ හැම මනුස්සයෙක්ම කරන්න බැරි කාර්යයක්. ඒ වගේම තමයි බණක් ඇහුවා කියලා ඔබ නිර්වාණ අවබෝධය ලබන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්වුවා ඔබ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට විශේෂයෙන්ම වෙන කිසිම දෙයක් කෙරෙහි හිත යොමු කරන්නේ නැතුව හරියටම ධර්ම දේශනාව මම මේ ලාංකික අහගෙන ඉඳලා එක බණපදයක් හරි මතක තියාගෙන තමයි මෙතන නැගිටින්නේ කියන ඒ චේතනාවේ අදහස හිතේ තියාගෙන දැඩි අභිප්‍රායකින් යුක්තව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා කියන තැන ඉඳලා අනාහත කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ පෙන්නපු ඊළඟ කාරණාව තමයි විශේෂයෙන්ම අත්තං ගන්නාති කියලා කියනවා. ඒ කියන්නේ අර්ථය ග්‍රහණය කරගන්න පුළුවන් ශක්තියක් ඔබ සතුව තියෙනවා. නැත්නම් බණ අහලා වැඩක් නැහැ. අත්තං ගන්නාති කියන්නේ අපි උදාහරණයක් කියනවා යාළුවා පන්සලට ආවහම මල් පහන් පූජා කරනකොට ඔය ගාත කියනවනේ බුදුහාමුදුරුවන්ට කියලා. ඒකවල දැන් බුප්පං විරායාති අතාරිදම් මේ කියලා කියනකොට ඒකේ තේරුම ගන්න ගන්නවා. පිටුල වල පාර වෙලා යනවාසේ. මනුස්සයෙක් ශරීරය විරාපත් වෙනවා කියන එක මේකේ සාමාන්‍යත්වයේ අන්න ඒ වගේ අපි බණක් කියනකොට මේ බණේ තියෙන අර්ථය සරලව තේරුම් ගන්න පුළුවන් ශක්තිය ඔබ සතුව තියෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නපු දෙවි කාරණා. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ කියලා කියනවා ඔබ දන්නවා සුණාත ආහාරයේද තරාත ධම්මේ කියන කරුණු තුනක්. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ බණ අහනකොට ගිහි පාර්ශවයේ වශයෙන් ඔබට දාන්න පුළුවන් දේශීය වචන තුන. සුණාත කියලා කියන්නේ හොඳින් අහගෙන ඉන්න. ධාරේත කියලා කියන්නේ අහගෙන ඉන්නක හිතේ තැන්පත් කරගන්න. ඒ වගේම තරාත ධම්මේ කියලා කියනවා තැන්පත් කරගත්ත ධර්මයේ අනුව මේ ජීවිතේ ධර්මානුකූලව ඉදිරියට පවත්වාගෙන යන්න. දැන් ඔබ බලන්න සරලව ජීවිතයේ කියන වචනාකම් පිළිබඳව බලන්න මේ කාලවකවානුව ගත්තාම අර ඔබ අහලා ඇති මහා සාගර කියලා සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කොටස් තුනක් පෙන්නනවානේ. ඒ කොටස් තුනේ තුන්වෙනි කොටස බුදුහාමුදුරුවෝ පෙන්නනවා මනුස්සයාගේ ආයුෂ පිළිහිලා ඇවිල්ලා අවුරුදු 50 60ක් අතර ගියවනවා. දැන් අපි හරියට මෙතන ඉන්නේ. මිනිස්සු අවුරුදු 45 වගේ මරණයට පත් වෙනවා. ඉතින් ඊහාට ආයුෂයක් නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මේ කාලේ මිනිස්සුන්ගේ මිත්‍යා දෘෂ්ටිය කියන ධර්මතාවය බහුලව පවතිනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝගේ දේශනා කොහේ කියලා ගන්න කියලා මිනිස්සු 10% පිළිගත්තා. අනිත් කිසිම මිනිස්සෙක් මේ ධර්මයේ පිළිබඳව අවබෝධයක් දක්වන්නේ නැහැ. දැන් ඔබට පේනවා වර්තමානයේ කීයක් අනුතුරු වුණාද? කීයක් මිනිස්සු මරණයට පත් වුණාද? ඒ බුදුහාමුදුරුවෝ පෙන්නපු මහා සාගර සූත්‍රයේ කියන තුන්වෙනි කොටස ඔබ කියලා බලන්න. බුදුහාමුදුරුවෝ පෙන්වන ආයුෂ පිළිහිලා ඇවිල්ලා හරියට මධ්‍යස්ථාන නැවතුණා. අවුරුදු 60. මේ බුද්ධ ශාසනයේ මිනිස්සුගේ ආයුෂ අවුරුදු 120යි. ඒකට මේ බුද්ධ ශාසනය තමයි මෙච්චර කාලයකට පහළ වුණේ හැම බුදුරජාණන් වහන්සේ නමක් ගත්තාම කෙටි ආයුෂයක් තියෙන මිනිස්සු ඉන්නේ. කෙටි ආයුෂයකින් බුදුරජාණන් වහන්සේ පිරිනමන බැරේ මේ බුද්ධ ශාසනය විතරයි. මේ බුදුරජාණන් වහන්සේ කරපු අවසර කාලෙකුත් තියෙනවා. මොකද උන්වහන්සේ අවුරුදු 6ක් වගේ දීර්ඝ කාලයක් උත්සාහ ක්‍රියා කරලා තියෙනවා. වෙන කිසිම බුදුරජාණන් වහන්සේ නමක් ඉච්ඡර දීර්ඝ කාලයක් උත්සාහ ක්‍රියා කරලා නැහැ. මහා පරිනිර්වාණ සූත්‍රය කියලා බලන්න බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් එක්කම උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. උන්වහන්සේගේ මේ දුෂ්කර ක්‍රියාවේ 6 වෙනි වර්ෂය 6 වෙනි අවුරුදු පිළිබඳව බුදුහාමුදුරුවෝ ආනන්දහාමුදුරුවන්ට දේශනා කරන සූත්‍ර කිහිපයක් තියෙනවා. මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙන කාරණාව 6 වෙනි අවුරුද්දට අර මිරක් ඉහළ ඉවර වුණාම අවසාන විදිහේ පතුලේ වතුර ටික පේනවා වගේ බුදුරජාණන් වහන්සේගේ ඇස් දෙක
මේ උරුපාට ඇතුලේ ගිලිලා තිබෙන්නේ. දැන් ඒ තරම් ශරීරයට අපමණ දුකක් බුදුහාමුදුරු දුන්නානේ ඉක්මනට ප්‍රජාන වහන්සේ බුද්ධත්වයට ලබන්න බැරි වුණා. මේ උන්වහන්සේ පෙර සසර කරපු වචනයකින් කරගත්ත හානියක් නිසා. ඒකවල හිතන්න බුදු කෙනෙක්ටත් එහෙම වුණා. නිකන් වචනයක් කරන්නේ අර දින ප්‍රජාන වහන්සේ අවුරුදු 6ක් පිළිවෙලවන. මේ වලාලතුන්ගේ මිනිස්සු වෙනාලේ අමුතෙන් කතා කරන දෙයක් නැත්තේ. ඒක නිසා බුදුහාමුදුරු අපිට හැම වෙලේම පෙන්නන්නේ මේ මිනිස්යාගේ ජීවිතයේ තියෙන වටිනාකම තේරුම් ගන්න. මිනිස්සුන්ට මැරෙනවා කියලා තේරෙන්නේ තමන්ගේ පවුලක කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ විතරයි. බලන්න ඔබේ කෙනෙක් මරණයටපත් වුණා. තමන්ගේ කෙනෙක් නාමයෙන් මැරුණාම ඔබ වාලෙකට හැම දවසෙම ඉන්නවා. ඉදිරිය වැටෙනකන් උදව් උපස්ථාන කරගෙන ඉන්නවා. හැබැයි ඔබ පාරයන්ට දකින්න තව අඳුරන් නැති මිනිස්සෙක් කවුරු හරි මැරෙන්න කියලා සුබෝගයක් දාන ඔබේ ගෙදරට ගියා. මරණය ළඟට කියලා දැනලා ආපහු ඇහැලෙන්න දෙන්න. ඒක ඔබට තේරෙන්නේ නැහැ. ගෙදර ඇතුළට ගිහින් බලකම් දකින්න කියනවා කමක් නැහැ. ඒක කවදා හරි මැරෙන්න නිසා. එළියට බලනකොට මරණය කියලා දාපතයි. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියන්නේ කවුරු මැරුණා කොතන මල විතරක් කොතන සුබෝගයක් දාලා තිබ්බා හිතන්න කිව්වා මේ තමන්ගේ කෙනෙක් තමයි මරණයටපත් වෙලා තියෙන්නේ. ඒකෝට දැන් ඔබට ඔබේ තාත්තා නැති වුණ දුක, ඔබේ ඥාතියා නැති වුණ දුක, ඒ විදිහටම වෙන කෙනෙක්ගේ තාත්තා කෙනෙක් නැති වෙලා ඉන්න දැක්කම මේ දුක දැනෙන්නේ නැහැ. එහෙනම් මිනිස් කීයක් අනන්න ඕනේ බස් කීයක් පෙරළුණාද, ළමයි කීයක් නැති වුණාද, වෙනවයි කීයක් මරණයටපත් වුණාද? එතකොට ඒ තමන් පෙර සසරේ කරගත්ත කර්ම බලවේග මේ ආත්ම භාවයේදී තමන් විපාක වශයෙන් ලැබෙනවා. ඒක අපි කියනවා අපරාපරිවේදී කර්ම. බුදුහාමුදුරුවෝ පෙන්නපු කර්ම හතරේ විකලං වේදනේ කර්ම වශයෙන් කියනවා. ඒ වගේම සමහර මිනිස්සුන්ට මේ ආත්ම භාවයේම ලැබෙනවා. ඇස් දෙක ඉස්සරහම ලැබෙන විපාක තියෙනවා. ඒ වගේම අපි කියනවා අපරාපරිවේදී කර්ම. අහෝසි කර්ම කියලා කියනවා බුදුරජාණන් වහන්සේ. ඔබ මේ යම් කිසි කර්මයක් දැන් පංචශීල පද පහ ඔබට රකින්න බැරි වුණා කියලා හිතන්න. පංචශීල පද පහේ එක සිල්පදයක් හරි රකින්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. හැබැයි පංචශීල පද පහම රකින්න බැරි වෙලා ඔබ මරණවාංචිකේ ඉන්න වෙලාවේ මැරෙන මොහොතේ මැරෙනකොට අවසාන තුතිය කියනවා ආයුෂයයි ස්නාත්වයයි විඥානයයි කියන මේ කරුණු තුනම ශරීරයෙන් බැහැර වෙනකොටම ඔබේ හිත බුදුගුණ පැත්තට නවාගත්තොත් අනේ මම බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ මහා දන් දීලා තියෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ මල් පහන් පූජා කළා තියෙනවා. ඒ වගේ මහා සංඝරත්නය අනුමත කරගෙන අෂ්ට පරිස්කාර පූජා කළා තියෙනවා. ඔය වගේ පිනක් මෙරේලා හරි මරණවාංචිකින් මතුවුණා. ඔබට යම් සුගතියක් ලබන්න පුළුවන් ශක්තියක් තියෙනවා. දැනට ගිහින් සුගතියේ උප්පත්තිය ලබයි. හැබැයි උඩින් ඉන්න දෙවිවරු දැන් අපි මෙහි බලන කියලා කියනවා අනුමතරම ඔබ සුගතියේ හරි උප්පත්තිය ලබන්න පින්දහම් කරගන්න කියලා. එතකොට උඩ ඉන්න අල්පේ සාක්‍ය මහේ සාක්‍ය කියලා කොටස් දෙකක් තියෙනවා දෙවිවරු. එතකොට මේ දෙවිවරු කියන ප්‍රශ්නේ මොකක්ද? මේ දෙවියෝ කවදා හරි දවසකදී පිළිවෙල වුණාම චුත වෙනවා. මරණය පත්‍රම කියලා හිතනවා කියන්නේ ඒකයි. එතකොට එහෙම චුත වෙනකොට අනිත් දෙවියෝ ඔක්කොම මේ දෙවියන්ට ඇවිල්ලා කියන්නේ මොකක්ද? ඔබ මනුස්ස ලෝකෙක ඉඳලා ගන්න. ඒ කියන්නේ දෙවිවරු දන්නවා මනුස්ස ජීවිතයක තියෙන වටිනාකම. එතකොට අපි කවුරුත් දන්නේ මනුස්ස ජීවිතයේ තියෙන වටිනාකම. මේක අපි කියන්නේ අඳුම තරමේ සුගතිය කාලේ. දිව්‍ය ලෝකේ කාලේ උපත්ය ලබන්න පින් කරන්න කියලා අපි හැමදාම කියනවා. දෙවිවරු එතනින් කියනවා මනුස්සයෙක් පින් කරන්න. ඒ දෙවිවරු කියන්නේ මනුස්සයෙක් බවට පත් වෙනවා කියනවා. පින්වතුනි මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් එකම සත්‍යය මනුස්සයෙක්. හැබැයි මනුස්සයා උනත් පෙර සසරේ යම් කිසි කර්ම බලවේගයක් තිබොත් බණ අහන්නත් බැහැ. අර බුදුහාමුදුරන්ගේ උත්තර කාලේ බුදුහාමුදුරෝ ධර්ම දේශනා කරන අතරතුරේ අර කතාවක් කියනවානේ බුදුහාමුදුරෝ සාමාන්‍ය ධර්ම දේශනා කරන්නේ ඇතුළට වැඩි නිදහස් පිළි වනාන්තරේ තමයි බණ කියන්නේ. ඒ ධර්ම දේශනා කරන විට අර ඉස්සරහම ඉඳගෙන ඉන්න මිනිස්සයා අහස දිහා බලාගෙන ඉන්නවලු බුදුරජාණන් වහන්සේ මේක දැකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ අවධානය තියෙන්නේ එක මිනිසෙක් හරි නිර්වාණ අවබෝධය ලබනවා නම් ඒක තමයි මානසික ලබපු ලොකුම සතුට. ඒක උන්වහන්සේ ධර්ම දේශනා කරගෙන යනවා. අර මිනිස්සයා අහස දිහා බලාගෙන අහස දිහාම හිත යොමු කරගෙන ඉන්නවා. බණ යොමුනාට පස්සේ ආනන්ද හාමුදුරුවෝ දුරේ ඉඳන් බලාගෙන ඉන්න බුදුහාමුදුරුවෝ
ඔච්චර උන්වහන්සේ ධර්ම දේශනා කරද්දී මේ ඉස්සරහ මේ මිනිස්සයා අහස දිහා බලන්නේ ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ බලන කියනවා ඒ පෙර සංසාරේ කරපු කර්ම බලවේගයක් පෙර සංසාරේ කරපු කර්ම බලවේගයක් ඉස්මතු වෙනවා. ඉතින් ඔබ දන්නවද අද කාලේ ගත්තම අපි කියන විද්‍යාව කියලා. ඒ වගේ බුදුහාමුදුරේ ධර්ම දේශනාවේ බණපොතේ පෙන්නලා තියෙනවා කරුණා කරනවා කියන්නේ. ඒ කියන්නේ පෙර සංසාර ආත්මාවෙන් ගණනාවක් ආත්මාවෙන් 500ක් කියලා පෙන්නලා තියෙනවා. තාරකා ගණන් කරනවා කියන්නේ. ඉතින් ඒක නිසා යා කියන ධර්මයේ වැඩි පුරුදුම පිළිගෙන එතකොට මේ මිනිස්සුන්ට අර පෙර සංසාරේ තමන් ප්‍රාර්ථනා කරගෙන ආව ඒ ධර්මතාවය ඒ වෙලාවට තමයි ඉස්මතු වෙන්නේ. මම කියන්නේ ඔබ රහස දිහා බලාගෙන හිටියා පුරුද්දද ඒක තමයි බුදුහාමුදුරුවෝ සංසාර පුරුදු කියලා මිනිස්සුන්ට. ඒක අර නොදකන මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි. බුදුහාමුදුරුවෝ කියන කාරණාවේ පළවෙනි අංකික බුදුහාමුදුරුවෝ යම් කිසි මිනිස්සෙක් තමන්ගේ හිතේ තියෙන රාග, ද්වේෂ, මෝහ කියන මේ කෙලෙස් වලින් දුරස් වෙනකොට මායා කැමති නැහැ කියලා කියනවා. ඔබ මොකද කරන තරමට ඔබට ප්‍රශ්න වැඩි. බුදුහාමුදුරුවෝ කියනවා ඔබ පන්සලට දාන ටිකක් අරගෙන ගියත් මොකක් හරි කලබලයක් කරලා ඔබේ හිත වෙනස් කරන්න තමයි මායා බලාගෙන ඉන්නේ. ඔබ මොකක් හරි පින්නතේ වැඩක් කරනකොට ඒකට මායා හාස් වෙනවා. එතකොට ඔබ දැනගන්න ඕනි ස්ථානෝචිත ප්‍රඥාවෙන් මායාවක් පරද්දලා ඔබ ඒ කරන පින්කම් ටික ඒ විදිහට ඉදිරියට කරගෙන යන්න. දැන් පින්කම් කරනවා කියලා කිව්වහම ඒක නිරවදිව කරන එක තමයි මහත්ඵල මහානිසංස ලැබෙන එකම පින්කම්. දැන් දානයක් දුන්නා කියලා හිතන්න. බුදු පුරණ කලින් කියන බුදු පූජාවට දාන දුක මම ගොඩක් බලාගෙන ඉන්නවා. මම තමයි හැමදාම බුදු පූජාව වෙනකොට ඉන්නේ. බුදු පූජාව වෙනකොට බුදු පූජාව බලාගෙන ඉඳලා. හැබැයි හරියට ධර්මය දාන්න කියලා. එහෙම මිනිස්සුත් මම දැකලා තියෙනවා. පන්සලෙන් එහෙම දාන දුක මම දැකලා තියෙනවා. හරි පිළිසෙදුව තමයි පිළිවෙලකට තමයි බුදුහාමුදුරුවෝගේ පාත්‍රයට දාන්නේ දැන්. අපිට බෙදෙන දාන ටිකයි බුදුහාමුදුරුවෝ බෙදෙන දාන ටිකයි කියන්නේ මේක දෙකක්. ඒක එකට සංසන්දනය කරන්න දෙපා. ඒක නිසා තමයි දාන ඉදරකදී බුදුහාමුදුරුවෝ පූජා කරන බුදු පූජාවේ ආසනේ පුස්පිතික අපි හදන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ කරන ගරුත්වයක් වශයෙන් අපි වෙනම ආසනයක් මණ්ඩපයක් බුදුරජාණන් වහන්සේ සකස් කරලා ඒකේ කරුණු තියෙන ඒ විදිහට අපි දාන පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේ කරන ගරුත්වය නිසා. එතකොට මේ වගේ බුදුරජාණන් වහන්සේ අනුකට මේ වගේ මේ තුන් ලෝකයේම අධිපති කියන අපි කියන්නේ තුන් ලෝකයේම ගුරුවරයා. අපි උන්වහන්සේගේ මාර්ගය තමයි යන්නේ. එතකොට මේ වගේ උත්තරේ අත්‍යදයක් පූජා කරනකොට ඔබ හරි පිළිවෙලකට පිළිසිදු තමයි පූජා කරන්නේ. ඒ වගේම තමයි බුදුහාමුදුරුවෝ අනිත් කාරණාව පෙන්නනවා. ඔබ යම් කිසි දවසක හිතන්න සමහර වෙලාවල් තියෙනවා උදේ දවාලේ රැ යම් කිසි පූජා කරනවා. උදේ දවාලේ දෙවියන්ම ගෙදරම බුදුහාමුදුරුවෝගේ පිටුරයක් තියාගෙන බුදු පූජාව සකස් කරලා පූජා කරලා හවස 6ට විතර යම් කිසි පූජා කරේම කරගෙන තියෙනවා නැත්නම් නේද? එතකොට ඒ වගේ දේවල් වලට කරදරේම උනක් වෙන්නේ. ඒකට හේතුව මොකක්ද? මම ඉස්සර කියවා වගේ මේ වගේ පින් කරනකොට මාය ටිකක් කැමති නැහැ. ඔබ මොන වෙලාවෙද වාට දැන් බලන්න සමහර මිනිස්සු මුදල් පාවු කරන මිනිස්සු අවුරුම ප්‍රේමම දෙයක් ඇරියා. අර පන්සලට එන බණ භාවනා කරන මිනිස්සුන්ට ප්‍රශ්න පිට ප්‍රශ්න එනවා. ඒකට උදාහරණ දෙන්න ඒ ප්‍රශ්න එන තරමට ඔබට මේ ජීවිතේ නිර්වාණ අවබෝධය ලබන්න හරි ලේසි කියන කාරණාවක් උදාහරණ දෙන්න. ඒ ප්‍රශ්න වලින් ජීවිතය ජයගත්තයි කොච්චරක් බුදු සාසනය ඉන්නවද කියලා ප්‍රශ්න නිසා ජීවිතය ජයගත්ත. ඒකවල මම ඉස්සර කියවා වගේ ඔබ අදින් ගන්න බලන්න මේ විදිහට කරලා ඔබ පන්සලට දාලා යන සමහරවිට මාසෙකට එකවතාවක් මාස තුනකට එකවතාවක් අඩුම තරමේ අවුරුද්දකට එකවතාවක් හරි ඔබ දාන දෙනවා. ඔය දාන දෙනකොට බුදු පූජාව වෙන අවස්ථාවේ මුලට බුදු පූජාව පිළිසුදු පිළිවෙලකට හොදලා බුදු පූජාවට දානය හඳක් බෙදනකොට බුදුහාමුදුරුවෝ ශ්‍රී මුඛයෙන් දේශනා කරන තියෙන කාරණා ගුණවන්තේ පෙන්නනවා. හිතන්න කියලා කියවා මේ දානය හඳ පූජා කරන මේ ආනිසංසය මේ පින් බලෙන් ඔබ නම් මේකේ ඥාතියෙක් පින් බලාගෙන ඉන්නවා. දැන් තමන් ජීවත් වෙලා ඉන්න කාලේ හොද කරගත්තා. අපි කියන ජීවත් වෙලා ඉන්න කාලේ සමහර අය ඉන්නවනේ හොඳයි කියලා කියන්න පුළුවන්. එතකොට ඒක අපි කිව්වත් නැත්නම් තමන්ගේ චරිතයේ තියෙන එක. තමන් හොද කරගත්තොත් ඒ කිපාර තමයි ලැබෙන්නේ.
තමන් මොන කරගත්තේ නැති වුණොත් අපි මොන විදිහට සම්දර්ශන දාලා බලන කිව්වත් මොන විදිහට ලක්ෂ 3-4 වේලක් කරලා පිටකම් කරා ඒ නාට්‍ය ගැලවෙන්නේ නැහැ. හැබැයි එහෙම පිටකම් කරනකොට ඒකේ පියක් ඔබට අයිති වෙනවා. ඔබට පින ඒකේ තියෙනවා. නමුත් ඔබේ ඥාතියට පින ගන්න කියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ හැම වෙලේම පෙන්නන්නේ ඥාතිය පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. ඔබ ජීවත් වෙලා ඉන්න මිනිස්සු. ඔබට යම් කිසි දෙයක් තේරුම් ගන්න පුළුවන්. ඔබට තාම පිටකම් කරන අවස්ථාවේ තියෙනවා. ආයුෂයේ තියෙනවා. එතකොට මිය පරලෝකීය වෙන්නේ ඒ අවස්ථාව අහිමිවලා තියෙනවා. සමහර විට මේ වෙනකොට අපි මෙහෙම බණ කියවද මෙතන මේ නම් දෙක විතරක් කියලා දුන්නාට මේ නම්මයි කියන්නේ මේ තාත්තගේ අම්මලා තාත්තලා ගත්තාම එයාලගේ අම්මලා තාත්තලා එහෙම ගත්තාම කීයක් ඥාති ප්‍රේත ලෝකවල දුක් විඳින්නේ නැද්ද? කීයක් ඥාති අවීචිවනාලකේ දුක් විඳින්නේ නැද්ද? ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ බුද්ධ පූජාවට වත්හැන්දක් පූජා කරා. ඒකේ පින ඥාතියට අනුමෝදන් කරා. වත්හැන්ද දෙනකොට ඒකාගේ කියවා ඔබ නමින් මේකේ ඥාතිය කුහේරක් දැනට දුක් විඳිනවා නම් අනේ සියලුම ඥාතීන්ගේ කුස පිරේවා කියන අදහසින් ඉතේ තියාගෙන භක්තිය පූජා කරන්න කියන උත්පාදේ එළවෙටි පූජා කරන්නේ මතක වස්ත්‍රයක් ජීවමතක වස්ත්‍රයක් පූජා කරනවා නම් ඒ වගේ සූරු පරිස්කාර වගේ දේවල් පූජා කරනවා නම් මේ හිතන්න කියලා අනේ මේ පූජා කරන මේ පිළිබාලේ මේක පූජා කරන මේ බලයෙන් නමින් මේ ඥාතිය විරුවත්තර උත්පාදයවල දුක් විඳිනවා අනේ සියලුම ඥාතීන්ට වස්ත්‍ර ලැබේවා වස්ත්‍ර පහළ වේවා කියන අදහසින් දෙවියාගෙන ඔබ පූජා කරන යම් කිසි දෙයක් වෙනවා පූජා කරන්න කියලා. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා එහෙම ඔබ හිතන දෙයක් පූජා කරාම ඒ හිතන හැම දෙයක්ම ඥාතිය පිළිබඳව ඉන්නේ යාට ලැබෙනවා. වස්ත්‍ර ලැබෙනවා, ඒ වගේම ආහාර පාන ලැබෙනවා, පෑන් ලැබෙනවා, පිපාසය සංසිඳෙනවා. හැබැයි එක කාරණාවක් තියෙනවා ඒක නම් කිසිම දවසක සිද්ධ වෙන්නේ නැති දෙයක්. මොකක්ද? මොන දේවල් ලැබුණත් අපිට ඒ ඥාතිය ඒ ප්‍රේත ලෝකී මනුස්ස ලෝකී වෙනාරි කියලා දැනගන්න කියලා නෑ. ඒක තමන් කරගත්ත කර්ම බලවේගයන් තමන් කරගත්ත කර්මයේ ධර්ම කල්ප ගානක් විඳවන්න ඕනේ කර්මයක් නම් ඒ කල්ප ගානක් විඳවනවා. හැබැයි කැම්පින් ටිකද වස්ත්‍ර පහල වෙනවා. සෙරෙප්පු සමත්තුත් ලැබේ. ආවහන ලැබේ. හිසට ආවරණයක් ලැබේ. ඔබ පූජා කරන සෙවණකුත් ලැබේ. හැබැයි දුක් පීඩාව ඒ දිනවා. ඒක කිසිම අනුපාඩුවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියනවා අපි මිනිස්සෙක් වෙන්නේ ඊටම කලාතුරකින් දුක් විඳලා කල්ප ගානක් පෙරම් කරලා දුර්ලභ මනුස්සාත්මයක් ලබනවා. ඒ ලැබපු මනුස්සාත්මයෙන් සර්ව සම්පූර්ණ මිනිසෙක් වෙන එක වාදිත කරා දේශිකාරණය මොකක්ද සර්ව සම්පූර්ණ කියන්නේ? ගැහණියක් නම් සර්ව සම්පූර්ණ වෙනවා. ධර්මයේ මේ ලෝකෙ දී කරා. පිළිමියෙක් නම් සර්ව සම්පූර්ණ වෙනවා. හොඳ පෞල් පරිසරයක උත්පත්ති ලැබලා තමන්ගේ විවාහයක් කරගෙන අසාධයක් දැරලා ධර්මයේ මේ ලෝකෙ දී කරාට පස්සේ තාත්තකෙනෙක් බවට පත් වෙනවා. අන්න එහෙම තාත්තකෙනෙක් වුණ කෙනා සර්ව සම්පූර්ණ ඉන්නේ කොහොමද පත් වෙන්නේ? පව කරා, පින් කරා, ඒක තමයි කාරණා දෙක. හැබැයි එහෙම කරා සමහර විට ඔබ දැකලා ඇති සමහර මිනිස්සු ඉන්නවා. ඉතින් මොකක් හරි අඩපාඩුවක් නේ. උස්ම ගන්න බෑ. නැත්නම් කන් එහෙන්නේ නෑ. ස්පීන් නෑ. කතා කරන්න බෑ. හරියට ඇද්ද ගන්න බෑ. මොකක් හරි අඩපාඩුවක් තියෙනවා. එතකොට එහෙම අඩපාඩු වෙලා උත්පත්ති ලබන හේතුව තමයි ඔය පින්දහම් කරනකොට හටවරාගත් මිනිස්සු. සමහර අය ඉන්නවනේ දන් දෙනකොට දන් දීලා පස්සේ හිතන්නේ මම අර කලින් කියන තිබ්බ කාරණා හරියට සාගික දානයක් දෙනකොට නම් බුදුහාමුදුරන්ට බුදු පූජාවේ දානය හදන්න වෙනවා. මම කලින් කියනවා මම කතරේ යාග දානයක් කියනවා. බුදු පූජාව බුදුහාමුදුරන්ට හදනකොට වෙනම තමයි තනියම හදන්නේ. එතකොට මහා සංඝරත්නයේ දාන දෙනකොට ඒක වෙනම තමයි ඒ දාන ටික හදන්නේ. විසි කරන්න දෙවි. විසි කරොත් ඒකත් පෞසිද්ධ වෙනවා. ඒ වගේම මිනිස්සුන්ට කෑම වේලක් දෙනවා නම් ඒක වෙනම තමයි දෙන්නේ. එතකොට මෙතන දාන තුනක් ආනිසංස තුනක්. ඔබ දැකලා තියෙන පරණ කාලේ මිනිස්සු. ඒ කාලේ යම්ම තාත්තෝ දාන හදනකොට හරි පිළිවෙලකට හදනවනේ. කියන්නේ බුදුහාමුදුරන්ට වෙනම පොඩි කුටි අරගෙන පොඩි හදන දේවල් අරගෙන එහෙම බුදුරජාණන් වහන්සේ වෙනම තමයි දාන ටික හදන්නේ. ඒක අපිට හිතන්නේ. එතකොට ඒකේ දුන්නේ නැති එක හදලා ඒක බුදුරජාණන් වහන්සේ පොඩි කරා. ඒතර ඒක පෞද්ගලික දාන 14 පළවෙනි දාන මිත්‍යිකව ඒක සිද්ධ කරගන්නවා.
ලෝතුරා සම්බුද්ධ පූජාව කියන්නේ ඒක පෞද්ගලික දානදාතරේ පළවෙනි දානමය පින්කම්. ඒ වගේම දෙවෙනි අද හාමුදුරුවෝ 15 නමක් ගන්න. ඔය වැඩි කියන්නල ගන්නවා හාමුදුරුවෝ 15ක් කියලා කිව්වම සාමාන්‍ය හාල් කොච්චරක් නෝන. අන්න එහෙම හිතලා ඒ ගානක් කියන මත්තන් කුසී ප්‍රමාණය විසි කරන්න නැතුව සාමාන්‍ය ඔබට ඔබ දන්නෝ දෙමෝපිය වශයෙන් කෑම හදන අය තුන් වේල කරනවා. ඒක නිසා ඔබට ඒ පිළිබඳ අමුතුවෙන් කියලා දෙන ඕනි කාරණයක් නෙවෙයි. මම කියන්නේ හාමුදුරුවෝ 15ක් දෙනකොට ඔබ දන්නවා හාල් කීයක් මේ හාමුදුරුවෝ 15ට හරියන්නේ. එහෙම හිතලා ඊට පස්සේ මිනිස්සුන්ට කෑම බෙදන්න දෙනවා. ඒක වෙනම තමයි සකස් කරන්නේ. එතකොට දාන තුනක් ආනිසංස තුනක්. දැන් ඔක්කොම ටික එකපාර කරොත් මොකද වෙන්නේ? පෞසිද්ධ වෙන්නේ නැහැ. විනාඩියකට තියෙනවා හැබැයි මහත්ඵල මහානිසංස නැහැ. අනේ තමයි කියන්නේ පින්කම බලවත් නැහැ. ඔබ කරන පින්කමේ වැඩි ආවශ්‍යයක් නැහැ. ඔබ මෙල්ලේ ගිහලා ඔබ ඒ පින්කමට යොමුනාට පස්සේ නරම කියලා ඒ දින විතරක් ඔබට තිබ්බොත් ඔබ සමහරවිට සුගතිය උප්පත්තිය ලබයි. හැබැයි ටික කාලයක් එකද සැප සම්පත් නිර්ණය කරලා වුණාට පස්සේ ඔබ එතනින් චිත වෙලා ආපහු මිනිස්සෙක් එක්ක දෙනවා. මිනිස්සෙක් වුණාට පස්සේ නිකම්ම හිතන්නේ ඔබ පෞකාර පවුලක ඉපදුණා. දැන් දිනක් දාමක් කරගන්න නැති, බණක් භාවනාවක් කරන්නේ, පන්සලකට යන්නේ නැති. එහෙම කෙනෙකු ඉපදුණා. නිකම්ම හිතන්නේ ජීවිතේ වර්ධනය නැද්ද? ජීවිතේ සම්පූර්ණ වර්ධනය. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියන්නේ දැන් මේ ලැබුණාත් මේ ඔබට අපි මේ කියන ධර්මයේ තේරුම් ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා මිනිස්සුනේ. එතකොට මේ කියන දේවල් තේරුම් අරගෙන ජීවිතය හදාගන්න බැරි වුණොත් ඔබ මේ පාරමිතා ධර්මයන් සෑහෙන කාලයක් මෙවුන් පුරල මිනිස්සෙක් බවට පත් වෙන එක අපරාධික කාරණාව තමයි කියන්නේ. ඒ නිසා ඔබ කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ මේ යම් කිසි දෙයක් පූජා කරනකොට මලක් පූජා කරා අදුම තරම බුදුහාමුදුරුවෝ කියනවා මලක් පූජා කරා ඒ මලෙන් මොනවද ලැබෙන්නේ කියලා ආනිසංස දැනගෙන පූජා කරන්න කියලා. ඒකයි මහත්ඵල මහානිසංස. වඩාපතක් වරණේ අපි පූජා කරාම ඒකේ ලැබෙන ආනිසංස බදාන්නේ නැත්තම් ඒකේ තියෙන පින බාල වෙනවා. මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. සිවුරු පරිස්කාර වුණේ මෙච්චර කාලෙකට කොච්චර පූජා කළාද? හැබැයි සිවුරේ ජීවිත පූජා කරනවා මොනවද? ඔයාලගේ ජීවිතේ ලැබෙන්නේ කියලා දන්නේ නැත්තම් ඒකේ පින එච්චරකල් පවතින්නේ නැහැ. ඒක කෙටි කියක් බවට පත් වෙනවා. මහත්ඵල මහානිසංස නැහැ. ඒක නිසා අපි දැනගන්න පින්කම් කරනවා කියන බුදුහාමුදුරු දෙනෝනේ දානයක් දෙනවා කියන එක හරියට යුද්ධයක් කරනවා වගේ කියනවා. දානංච යුද්ධංච සමානවා. දන් දෙන එක ලේසි නෑ. යුද්ධයක් කරනවා හා සමානයි. සාමාන්‍ය යුද්ධයක මිනිස්සු කියන්නේ ඒක හොඳට සූදානම්ෙන් යන්නේ. මේ කඩු පිළිස අරගෙන දුනු අරගෙන හොඳ පෙර සූදානමක් තියාගෙන තමයි යුද්ධයක් කරන්න යන මිනිස්සු යුද්ධෙට යන්නේ. එතකොට දානයක් දෙනකොට එහෙම. යුද්ධෙට යන කෙනා යන්නේ නැහැ ජීවිතයක් මරණයක් අතර සමනයි. එතකොට දාන දෙනකොටත් එහෙමයි කරන්නේ. දාන දෙනකොට මොකක් හරි පොඩි දැනකින් වැරදීමක් නෝ අල්ප කාලාන්තරයක් සමාන විට විනෝද සිද්ධ දැන් බලන්න ලෝසර මහරහතන් වහන්සේගේ පින්තූරයක් කවුරුත් ගහගෙන ඉන්නවා කිසිම කෙනෙක් ගහගෙන නැහැ හැබැයි 80 මහ ශ්‍රාවකී. එතකොට සීල මහරහතන් වහන්සේගේ පින්තූර හතරක් ගහලා තියෙනවා. එතකොට ඇයි ලෝසර මහරහතන් වහන්සේ මේ විදිහට ඉන්න සීල මහරහතන් වහන්සේගේ පින්තූර ගාලට ගහගෙන හේතුවක්. දෙන්න මසු මහ ශ්‍රාවකී දෙන්නම කෙලෙස් දුරු කරපුවායි. දෙන්නම බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යයෝ දෙන්නම මහත්මයන් වහන්සේලා. එතකොට වෙනස් වෙලා තියෙන්නේ පෙර සසරේ ඇසුරු කාර්යය. එතකොට සීල මහරහතන් වහන්සේ ගත්තාම බැලියක් ඉන්නවා පාදින ඒ බැලියට Taman ගානේ වලදලේකොට කෑම ටික ආහාර කරගෙන එනකොට දකින්නවා මේ බැලිය තව ටිකකින් මරණයටපත් වෙනවා. ශරීරයේ කුසලලා ඇටකට පැහැදිලා මේ බොහොම අමාරුවේ කුසගින්නේ පාරයිනේ වැටෙලා පානදින. වාටපිටවල කවුරුත් නැහැ උදව් කරගන්න. ඒ වෙලාවේ උන්වහන්සේගේ ජීවිතය පරිලෝක කියලා වලදලා දාන්න එක එහෙම ඇඟිල්ලකට කඩකට දාලා වගේ කියලා අර බැල්ලේ හදන්නේ ඒ වෙලාවේ ජීවිතේ වේවා. ඒක පින බලන්න කිච්චර මහත්තරයි මහානිසංසයි ඉපදුන හැම ආත්මයකම කිසිම දවසක ආහාරයෙන් කියක් වෙලා නැහැ. බුදුහාමුදුරුවෝගේ වරපොතේ දෙන්නවා සමහර තැන් තිබිලා තියෙන බුද්ධ ශාසනයේ සමහර වනාන්තර ඒ වනාන්තරවල පිරිසන් සත්තුත් නැහැ. මිනිස්සුන්ගේ ගෙවලුත් නැහැ. හැබැයි පිට පාටි බුදුරජාණන් වහන්සේලාත් ඒ පාරවල වල ගිහිල්ලා නැහැ. ඒ පාරේ
සීනි මහරහතන් වහන්සේ පමණයි පිටපාතේ කියලා. උන්වහන්සේ පිටපාත යනකොට කවුරුත් නැත්තම් සතරවරන් දේවවරයෙලා විමාන මාර්ගයෙන් දාන පූජා කරනවා. එහෙම කවුරුත් නැත්තම් මේ හරියට සතෙක් හරි වම්මෙක් හරි කොහෙන් හරි පැනලා ඉඳලා පාවතු ටිකක් හරි උන්වහන්සේගේ පාත්‍රයට දාලා පූජා කරලා යනවා. ඒක තමයි ලැබීම. දන් දීමේ ආනිසංස. දන් දීම කියලා කියන්නේ තුන් විදිහම අත්හැරලා කරන්න ඕන දෙයක්. එතකොට ලෝසක මහරහතන් වහන්සේ මොකද? ලෝසක මහරහතන් වහන්සේ උපත්තිලා පිරිනමන පාන දවසේ බලපොත දෙන්නවා. පිරිනමන පාන දවසේ දවල් සරියත් මහරහතන් වහන්සේ මේක දිහා බලාගෙන ඉඳලා අනුකම්පාවක් තිබුණා. උන්වහන්සේම පාත්‍රය අරගෙන ගිහිල්ලා පිට පාත්‍රේ ඉර බහිඳ කලින් ඉක්මනට මොකද කරන්නේ? ලෝසක මහරහතන් වහන්සේව ගැවිලා උන්වහන්සේගේ මතේ ලෝසක මහරහතන් වහන්සේ කැවුවා. මුළු පාත්‍රයම කැවුවා කියලා බලන්න දෙන්නවා. එතකොට හිතන්න කුසලී මොනතරම් බරපතල තියෙන්නේද? උප්පත්ති නම් මරණයට පත් වෙන තාක්කල් හරියට පත්පිලක් උගලට බඩට වැටුනේ නැත්තම් මොනතරම් පීඩනයකින් මහරහතන් වහන්සේ ජීවත් වෙන්නේ නැද්ද කියලා හිතන්න නිකමද? ඒ මහරහතන් වහන්සේ නම කොතන දුන්නාන්සේ වැරුණේ? ඊ පෙර සංසාරාත්ම භාවයක පසේන්ද්‍රජාන වහන්සේ නම පිටපාත වෙනවා. පසේන්ද්‍රජාන වහන්සේ කියන්නේ කිසි හැම වෙලේම මුළු කරලා ඉන්නේ. කොන්නේ කොටක් කොන්නේ අපේ වගේ රැවෙන්නේ නැහැ. හරියට හිස මුළු කරලා හැම වෙලේම හිස මුළු කරලා තමයි ඉන්නේ. එතකොට අර උළුව ඉරේලිය වටනාම හදේ වටනාම හිස දිලිසෙනවා. එතකොට ඒ කාලේ හැටියට ගොඩක් මිත්‍යා දෘෂ්ටික මතවාද පිළිලා තියෙනවා. ඒ මතවාද තමයි ගොඩක් තාපසයන් අදත් තියෙන දේවාලය වලාගෙන අර මේ කරගෙන සමහර අමුදල් තියෙන රහත් වෙලා කියන අනේ වගේ පු탁ජන අදහස් තියෙන මිනිස්සු ඒ කාලේ ඉඳලා තියෙනවා. ඒක නිසා මේ ලෝසෙද කියන මේ සිටුවරයා මෙයා මේවා පිළිගන්නේ නැහැ. මේ කිසිම දෙයක් පිළිගන්න කෙනෙක් නෙවෙයි. මහරහතන් වහන්සේ නමක් වෙලාවට පෙර සසරේ සෑහෙන පුණ්‍ය සම්භාර ධර්මයක් කරලා තියෙනවා. හැබැයි මේ උන්වහන්සේ පිළිපාතේ පාරේ වඩිනකොට එකපාරම මේක දැක් ගන්න හිතනවා මේ නම් ගුරුවරට තට්ටේ ගාගෙන ගුරුවරට අරටමක් හරි දාගෙන තියෙන්නේ. මේ මෙයාගේ සීලයක් නැහැ කියලා පාරේ මිනිස්සෙක් දාන ටිකක් අරගෙන යනවා බෙදන්න. හරි ශ්‍රද්ධාවෙන් ඥානකුරු දුරගෙන ගිහිල්ලා දානටි උදුරාගෙන කියලා ඔය ගුරුවරට සීලයක් ඉන්නේ බොරු කරන්නේ. ඒ නිසා ඔය වගේ මිනිස්සුන් දාන දෙන්න එපා කියලා අරන් ගිහින් දාගෙන ඉඳලා නම් ඉතින් මුනිවුත් කරගෙන බලන්න පාපකාරක කොහොමද කියන්නේ. මහරහතන් වහන්සේ වගුණ කුසපිරේක දාන ටිකක් බලන ගන්න බැරි වුණා. අනේක තමයි පාපකාරක කියන්නේ. එතකොට අසුමහා ශ්‍රාවකයෝ වුණා කර්මේනවා. ඒ කර්මයේ විදිහට තමන්ගේ ජීවිතේට ලැබෙනවා. ඒ වගේම තමයි දැන්වල මේ කාලවකවාන තුලින් තියෙන අර අමුත්තර කියන සිරුරේ කතාව ඔබට මේ ජීවිතේට ගන්න පුළුවන් මම දකින කර්මයේ හොඳම උදාහරණය තමයි අමුත්තර කියන සිරුරේ උදාහරණය. මොකද ඒ වගේ මිනිස්සු වර්තමානයේ තියෙනවා. ඔබම දන්නවා අපේ වාග් මොනවද දන්නේ නැති ගම්මේ ඉඳලා තියෙන නිසා මේ අමුත්තර කියන සිරුරේ පිළිබඳව දේශනාවේ සඳහන් වෙනවා. කුසල රජතුමාගෙන් පස්සේ වැඩිපුරම ධනෙ තියෙන මනුස්සයා තමයි අමුත්තර සිටුවරේ. 84 කෝටියක් රත්තරන් ගහවලින් විතරයි. ඒ කියන්නේ රජාට පස්සේ ඉඳපු දෙවි සල්ලිකාරය. මෙයා රැ මරණයටපත් වෙනවා. රැ මරණහම පාන්දර දුවේදී ගිහිල්ලා බුදුහාමුදුරන් වෙන්නේ ගිහිල්ලා මේ කුසල රජතුමා අහනවා අනේ බුදුහාමුදුරනේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද කියන්නේ පස්සේ අහන ප්‍රශ්නේ තමයි ඊයේ මේ අකුත්තර කියන සිටුවරේ මරණයටපත් වුණා. මට කියන ප්‍රශ්නේ තමයි වාග්විතුන් වහන්සේ මගෙන් පස්සේ ධනෙ තියෙන මිනිස්සයා තමයි මේ. ඒ කියන්නේ මේ වෙනකොට ගැල්වල සම්මේ කහවල පට වෙන ගමන් තමයි ඉඳලා තියෙන්නේ. ඒ තරම් දාස්කන්ධයක් ඉදර ගොඩ ගහගෙන ඉඳලා තියෙන්නේ. හැබැයි කාලා තියෙන මොනවද දන්නවද? හූසල් එක්ක මිනිස්සුන්. සම්බල කාලා තියෙන්නේ හූසල් එක්ක මිනිස්සුන්. එතකොට ඇඳලා තියෙන්නේ දිරකු ඉරාගෙන ඉන්නකොට රෙදි කැඩලා. නිකන් කෝටයක් වගේ රෙදි කැඩලා තමයි පෙරෙන්නේ. එතකොට මේ සල්ලි උඩ උදියන්න පුළුවන් මිනිස්සෙක්. ඇයි මේ විදිහට උනේ කියලා තමයි බුදුහාමුදුරනේ කන්න දෙන්නේ නැතුනේ කියලා. බුදුහාමුදුරනේ මෙච්චර ලැබිලත් ඇයි මේ මිනිස්සයාට මේක පරිභෝජනය කරන්න ආහාර කරන්න පිටක් නැතුනේ. ඒ වෙලාවට බුදුහාමුදුරනේ දෙන්නේ. අනේ ඒ වෙලාවට ඔබ වල ගියාගෙන ඔබ නම් දෙන
මිනිස්සුනේ. ඔබ දන් දෙන නිසා මේ කාරණා දුන්න දාගන්න. ඒ ඔන්න අතීත කතා පේන්නේ පෙර සංසාර ආත්ම භාවය තුළ මෙයා සිටු පුත්‍රයෙක් වෙලා මිහිති දවසක් ඒ තමයි මහරහතන් වහන්සේලා කිවිති පාදවල පිට පාදේ වඩිනවා. අවිලෙම කියන්නේ දිය වැටිගෙන එනකොටම මහරහතන් වහන්සේලා පිට පාදේ වඩිනවා. පිට පාදේ වඩිනකොටම මේ සිටු පුත්‍රයාට හොඳ එළදෙනු ටිකක් ඉඳලා දෙනවා. පිළිගව ගන්න එළදෙනු ටිකක් ඉඳලා දෙනවා. පාන්දරම බාලයෙකුට අරගෙන පාරට වැටලා යන්න හදනවා. තමන්ගේ එළදෙනු ළඟ කිරිටික ගන්න. පාරට වහිනකොටම මුහුණට මුහුණ හම් වෙනවා මේ මහරහතන් වහන්සේ. හම්බුනාට පස්සේ දැන් ආයෙත් කියන්න බෑනේ. මේ කාන්දර මුහුණට හම්බුනේ කලේ. පෙරසිතේ පිනකුත් තිබ්බ පාප කර්මකුත් තිබ්බා. පින මතුණා. පින මතුවලා කීවා අනේ වහන්සේට මොනවා හරි දානක ලැබුණාද? වහන්සේ පිටපාත් දවාරින් ඒ වෙලාවේ මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා මම පිටපාත් දවාරින් මම මේ වඩින්න පටන් ගත්ත විතරයි තාම මුකුත් ලැබුණේ නැහැ කිව්වා. ඊට පස්සේ පින මතුවන නිසා කිව්වා හැබැයි මේ හරි ලෝභ සිටුවරේ. මොකක් හරි පෙර කරපු පිනකුත් මතුවුණා. මතුවලා කීවා අනේ වහන්සේ අපේ ගෙදරට වඩින්න. අද අපේ ගෙදරින් වහන්සේට දාන දෙන්නා කියලා ගෙදරට වඩින්න කියලා ගියා යනවා නැත්නම් පිළිතුරන්නේ යනවා නැත්නම් බාහිරයක් අරගෙන ආපහු උන්වහන්සේ දෙකේම ගෙදරට. ඒ ඇවිල්ලා ඔන්න ඒ ගෙදරට එනකොටම තමයි ලෝකකල දැන් ටික ටික වැඩි වෙනවා. ලෝකකම වැඩි වෙනවා. ඊට පස්සේ ගෙදර ඇතුලේ ගිහින් බිරිඳට කිව්වා හැබැයි මේ ගෙදර ඉන්න බිරිඳ පින්කම් කරන්න හරි ආස කෙනෙක්. දක්ෂ. ඒ වගේ මොකද පින්කම් කරලා පුරුදු කෙනෙක්. සංසාරේ මොකද පින තියෙන කෙනෙක්. කීවා ගෙදර ඇතුලේ ගිහින් මේ ශ්‍රමණේ කියනවා ගිහිලා බත් හැන්දක් විතරක් පූජා කරන්න කියනවා. ඔන්න බලන්න. තමන්ගේ පිනක් මතුණා. අර පාරයන් මහරහතන් වහන්සේ ගෙදරට එක්කගෙන තාවේ. ඒක සැහැල්ලු පිනක්නේ. එක්කගෙන ඇවිල්ලා බත් හැන්දක් පූජා කරන්න කියලා. ඒක එළවුනේ නැහැ. බත් හැන්දක් අපි සාමාන්‍ය තිරිසන් සතෙක්ට බත් ටිකක් කෑම වේලක් දුන්නත් බත් විතරක් නිකන් දෙන්නේ නැහැ. මොනවාද ලුණු විඩයක් එක්ක හරි යනවනේ දෙන්නේ. එහෙම පුරුද්දක් තියෙනවා. එතකොට නිකම්ම අර හොඳට පින්කම් පුහුණු කරපු ගෑනුට එක්ක අර විදිහට බත් හැන්දක් විතරක් පූජා කරන්න කිව්වම මේක නිකන් කොහොම එකක් වෙන්නද කියලා මොන හිතාගන්නද? දැන් මේ ගිරිද ස්වාමියාට හරි බයයි. ස්වාමියා හරි ලෝකයි බයයි. අර කියු විදිහට බත් හැන්දක් විතරක් පූජා කරලා අර මහරහතන් වහන්සේ කියන ස්වාමීනි උභාසයේ උභාසෝ වැඩේ ඉන්න මම තව දාන එකක් කියනවා සකස් කරගෙන ඉන්නම් කියලා තමන්ගේ සිටුවරයට මුරේ තමන්ගේ ස්වාමීන්ට පොරින් ගෙදරට ගිහින් මේ සිටු මාළිගයක් නේ ගොඩක් කෑම බීම හදන නිසා ප්‍රණීතම ආහාර ටික අරගෙන සුදු වස්ත්‍රයකින් වහගෙන හංගගෙන ගෙදර පිටිපැත්තෙන් ඇවිල්ලා මහරහතන් වහන්සේ පාත්‍රයට පූජා කළා. හරි පින්කම් කරන දක්ෂ කෙනෙක් මම ඒකයි කිව්වේ. දැන් මෙහෙම පූජිත ලැබුණාට පස්සේ මහරහතන් වහන්සේ ගාථාවකින් අපි අනුමෝදන් කළා. මහරහතන් වහන්සේ ආපහු වැඩි පාරමී. ඒ අනකොටම අර සිටුවරයන් විතරයි කීවා වහන්සේ ඉන්නවා මම ආවලවන වහන්සේ එක්ක ඉන්නම් කියලා. මහරහතන් වහන්සේ පස්සේ වඩනකොට අර ගෙදර හදපු එළවලු සුවඳ මේ මනුස්සයාට දැනුණා. පාත්‍රයෙන් අර සිවුරෙන් උඩට එනවා. දැනිලා ආයෙ කුක් කළා නැතුව මෙහෙම සිවුර ඈත් කරලා බැලුවා. උන්වහන්සේගේ පාත්‍රයට එළවලු පූජා කළා. මම පූජා කරන්න කී දාන විතර. එවිල බැලුවා පාත්‍රයට. බලනකොට දැක්කා විරිද තමන් පොලේ ගෙදර තිබ්බ ප්‍රණීතම ආහාර ටික උන්වහන්සේ පාත්‍රයට පූජා කළා. උන්වහන්සේ කුක් කිව්වේ විරිද කිරි තරහාවක් ඇති වුණා. ගුරුවරයා ගෙදර ඇවිල්ලා විරිදට බැලලා දරුවන්ට බැලලා නීතියක් දැම්ම කියලා කියනවා බලනකොට ආයෙ කිසිම දවසක මම දැනගන්න මේ විදිහට පින්කම් කරන්න තහනම්. එහෙම යන්නේ ඉන්නවා. පින්කම් කරන්න තහනම්. එතකොට බුදුහාමුදුරු පින්නවා කොසලයිතුමනි මෙයාට මෙච්චර ධනස්කන්ධයක් ලැබුණේ අර මහරහතන් වහන්සේ පාන්දර දැකලා සතුටු වෙලා ගෙදරට අරගෙන ගිහලා බත් හැන්දක් හරි දුන්න පිළිට කියනවා. ඒ බත් හැන්ද දුන්න පිළිට කෝටි ගාණක් ලැබුණා. දීලා පස්සේ මොකක්ද කිව්වා? අපරාධේ දුන්න බත් හැන්දක් දුන්නේ දෙහිත අවුල් කරගත්තා. ඒ නිසා කෝටි ගාණක් කරන්නට ඒක කාට කියලා දුන්නේ. ඒ නිසා මම කියන්නේ අපේ උපරිම ආයුෂය අවුරුදු 120යි. හැබැයි දැන් නිකන් ඔබේ ආයුෂත් මගේ ආයුෂත් උපරිම අවුරුදු 60ක් පාලනයක් තියෙන්නේ. ඒක නිසා නැතෙන් ඉහා ජීවත් වෙනවා නම් මේක ඔබ පෙරසසර කරගත්ත ලොකු පාරමිතාවක්. ඔබ ගොඩක් සතුටු වෙන්න. හැබැයි වර්තමානයේ ගත්තාම අවුරුදු 60න් පාලනයක් මිනිස්සු කරනවා.
ඒක නිසා ඔය 60 ඇතුළත දුර කරගන්න ඕන දෙයක්. ජීවිතේ විඳිනවා නම් හිමයි, විඳවනා නම් හිමයි. තමන් පෙරසසර කරගත්ත විදිහට තමන්ගේ ජීවිතේ මේ ආත්මය ලැබිලා තියෙන නිසා ඒක කවදාවත් ජීවිතේ අවුල් කරගන්න එපා, හිත අවුල් කරගන්න එපා. ඒක ඔබේ පෙරසසර කරපු විදිහට තමයි ඔබට මේ ආත්මේ ලැබෙන්නේ. සමහරවිට තුන් වෙනම කාලය ලැබෙන්නේ නැත්තම් ඔබ පෙරසසර මොකක් කරේ ඒක නම් පාප කර්මයක් කරලා ඇති. පිරිසෙක භක්තයෙක් දෙන්න ගියත් ඒක වළක්වන්න එපා කියන එක. කාටෙක් භක්තියක් දෙන්න ගියා සමහර මිනිස්සු කියනවා ඔය බලලා දෙන්න ඔය බලලා දරා කරනවා කියලා. එහෙම ඇහිලා තියෙනවා නේද? ඒක නිසා අපි මෙහෙනවා. කැමරේ වළක්වන්න එපා. දෝෂ මහරහතන් වහන්සේලා ඔය ඒ කතාව වෙනුනේ. එතකොට මහරහතන් වහන්සේලාක් වුණා උන්වහන්සේ කරලා තියෙන කර්මයක් ආගේ කර්මය විඳලා සිද්ධ වෙනවා. ඔබට නැති වෙලා තියෙන ඔබේ අම්මයි තාත්තයි විතරක් කියලා හිතන්න. එතකොට අර කමුගේ දවස්වල ආරක්ෂා නැතිවම ඉතිරිකට මාළේවල් කීයද 9ක් විතර දුන්නා නේද? එහෙමත් වෙලා තියෙනවා. එතකොට මිනිස්සු තොවිල්ලානවා නේද? පිරිත් කියනවා. එයි මරණ බය. අන්න ඒක තමයි කියන්නේ මරණ බය. අන්න ඒ වගේ දෙයක් තුනක්ම තමයි තේරෙන්නේ. ඇත්තටම අපි මරණයටපත් වෙන මිනිස්සු නේද කියලා මිනිස්සුන්ට අන්න එතකොට තමයි මරණය කියන්නේ තේරෙන්නේ. එහෙම වෙන කාරණා. කවුරු මරණය කියලා දාන්නේ හිතන්නේ නැහැ. දැන් එහෙම යාලා එහෙම කිව්වට පටාචාරාව ඉක්මනට මරණයවත් නිකම්ම හිතන්නේ ගැහණු කෙනෙක් වස් පිළිමේක කමක් නැහැ. පිළිමේට දරා ගැනීමේ ශක්තිය ගොඩක් වැඩි ගැහණු වලට වැඩි. ඒ නිසා තමයි මල විතරක් වුණත් බලන්න වැඩි කරන පිළිමේ අඳන්නේ නැහැ. ඒක දුක හේර කරගෙන ඉන්න පුළුවන් ශක්තිය පිළිමේ සතුට තියෙනවා. ඒක ඉලෙස් පිට කරන්න වෙන ක්‍රමවලද හැබැයි දුක් කොහොම හරි දරාගෙන ඉන්න පුළුවන් ශක්තියක් යම්තාක් මට්ටමකට තියෙනවා. ඒ සීමාව ඉක්ම ගියාට පස්සේ තමයි ඔය කොල්ලෝ ගොඩක් සිද්ධාහි කරගන්න. ඒකේ දරාගෙන ඉඳලා මේ දරාගෙන ඉන්න අවසන් වුණාට පස්සේ ඔයාලා නම් මෙහෙම වෙන මඩල පෙරලෙලා වැළපෙලා එහෙම කරන්නේ. පිළිමේ අන්න දුක නැති කරගන්න බෑ. දරාගෙන ඉඳලා අල්ලගෙන ඉඳලා බැරි විතරයි. මරණක් කියලා කියන්නේ නේද? වර්තමානයේ කච්චිනේ උදාහරණයක් ඒකට දැස් පිළිම බලා ගන්න පුළුවන්. ඒක නිසා ඔබ හොඳට මතක තියාගන්න. මේ මිනිස්සෙක් මේකේ ප්‍රයෝජන අනිවාර්යෙන් අරගන්න. පටාචාරා විතර මරණවල පහක් වුණා මේ ගැහළු කෙනෙක්. බුද්ධ ශාසනයේ වෙනදා විසුණී නැතර අග්‍රස්ථානයේ දරුවෝ කියලා. ඉතින් අම්මතාව නැති වුණා, දරුවෝ දෙන්නා නැති වුණා, ඇස්දේ ඉස්සරහ ස්වාමියා නැතිලා ගියා. පිස්සු නැතුණා. සිහිය විකල් වෙලා ඇදගෙන ඉඳපු වස්ත්‍රයක් නැතුව බුදුහාමුදුරන්ට දෙන්න. බුදුහාමුදුරන්ට ඇවිල්ලා කොහොම හරි ධර්මයේ අවබෝධ කරගෙන නිර්වාණ අවබෝධය ලබා ගත්තා. කිසා ගෞතමෙකි එකම දරුවා. මේ දරුවා කිරිපොන වයසේ. පිටිහැටිය දරුවා මරණයටපත් වුණා. ශරීරයේ ගල්ුණා. අවසානයේ පිටිකට හිටි බුදුරජාණන් වහන්සේ විතරයි. ඒ ලායි බුදුහාමුදුරු පිටින් හිටියා. කොහොම හරි අවසානයේ කිසා ගෞතමයා දෙවියන් ගානේ කරාගෙන ගියා. ඒ වගේ බලන්න ඔබට තියෙන ලක්ෂණ ටික ගත්තාම අඹපාලිය අරගෙන බලන්න. අඹපාලිය පිළිබඳ මේ කතාව පොඩ්ඩක් කරගත්තා. අඹපාලිය කියන්නේ පිස ගන්නවා. ඒ කියන්නේ අපේ තේරෙන විදිහට අපි කියන ගණිකාරය. එතකොට මේ විදිහට අනිත් උත්පත්තිය අපල අඹපාලිය කියන්නේ උත්පත්තියයි. දෙමාපියෝ නෑ. එතකොට දෙමාපියෝ ඇද මෙහෙම හටගන්න හේතු උන්ට. ඒක දෙනවද? ඕපාතිය බොහොම මනුස්සයෙක් ගන්නවා. පෙර සසරේ දෙමාපියන්ට ඔබ ආදරේ දුන්න විදිහට තමයි ඔබට මියාත්මේ දෙමාපියන්ගේ ආදරය ලැබෙන්නේ. දරුවෝ හතරක් පවුලේ ඉන්නවා නම් සමහර පවුල් මම දැකලා තියෙනවා. දරුවෝ හතරක් ඉන්නවා හතර දෙනාට සලකන්නේ හතර විදිහකට. එහෙම වෙන්න හේතුවක් පෙර සසරේ ඔබ අම්මා තාත්තා සෙනෙහස දුන්න විදිහට ආදරේ දුන්න විදිහට ඒගොල්ලෝ බලාගත්ත විදිහට ඔබ මේ අම්මා තාත්තා බලාගන්න. ඔබ මේ අම්මා තාත්තා බලාගන්න විදිහට ඔබට ඊළඟාත්මේ ආය මානසික කුරුත් දෙක විශ්වාස කරන්න එපා. මේක හිතේ යටි හිතේ තියාගෙන හංගගෙන ඉන්න මොකද මිනිස්සේ කියනවා කියන එක මේ දැන් තියෙන කාලයත් එක්ක දැන් කරන දේවලුත් එක්ක ඒ තරම් දේශි වෙන එකක් නෑ. බැරි වෙලා හරි පිළිසෙක් හරියට ඉපදෙයි. එහෙම කියන්නේ හේතුව තමයි ඔබ දාන දුන්නට ලස්සනට ලක්ෂ ප්‍රකෝටි ගණන් වියදම් කරලා ඔබ දාන දුන්නට පොයේ දවසට සිල් ගන්නේ මිනිස්සු කියලා මේ සංග්‍රහණය ගත්තාම මම හිතන්නේ පෞල් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. වැඩිම පෞල් වල තියෙන පන්සල මේ පැත්තේ පන්සල වලින් ගත්තාම ගොඩක්ම පෞල් තියෙන එකම පන්සල සංග්‍රහණය. හැබැයි මිනිස්සු 55 එකයි. ලැජ්ජයි කියන්නේ. හැබැයි කටින් දවසක අරගෙන කටින් සාමාන්‍ය කටින් පිටම් කරනවා. මිනිස් වෙනවා
තුන් 400ක් පන්සල. එතකොට බුදුහාමුදුරුවෝ කලින් පෙන්නලා තිබ්බනේ. ඒක තමයි කියන්නේ ත්‍රිවිධ පුණ්‍යක් ක්‍රියාව දාන සීල භාවනා. මිනිස්සු දන් දුන්නාද සීල රැකී දෙච්චර කැමති නැහැ. අන්න ඔබට වැරදි මෙතන. ඔබ සීල රැකී නැත්නම් ඊළඟට මිනිස්සෙක් වෙන්නේ. දැන් ඔබේ ඊවල හඳුන බල්ල කුසෙන්නේ. ඔය බල්ල කුසල ගත්තාම ඔබ සමහරවිට ඔය බල්ලට කුසල තුන් වේලටම කන්න දෙනවා. නේද? ඊට පස්සේ ඇඟේ ඉන්න මැක්කොටි කියන්නේ, කිලිතුළු කියන්නේ විවිධ දෙයක් ගෙනලා දෙනවා. ඒ සතා හරියටින් බලාගන්න. එතකොට මේ සතා එහෙම බලාගෙන මේ සතා පෙර කරලා තියෙන පින් මොකක්ද? කිසිම පිනක් නෑ. මේ ඔයාලා වගේ බල ටිකක් අහගෙන පන්සලේ දාන ටිකක් මිනිස්සු තමයි අද ඔයාලා කියවල බලලෙත් දෙයක් ගන්න. බලන් කිසිනෙක් බත් ටිකක් කනකොට ඒ සතා කවදාවත් බත් එක දිහා බලාගෙන බත් ටිකක් කන දැකලා තියෙනවා. ඔය රිලව් බලන්නකො. එහෙම දෙන්නේ නැත්නම් රිලව් වෙවිලා හරදයි තමයි. හැබැයි මේ පිටින් කුසගින දරාගෙන දැනෙන තැනින් මුඛා කරදයක් දෙන්න කායයන් කුටි කතානේ. එතකොට පිළිවෙලේ තේරෙන මුඛා කරදයක් කරනකොට ඒ පළතුරු දිහා බලාගෙන නෑ මට බලන්න හේතුව තමයි මිනිස්සු කොයි වෙලාවක ගහන්නේ. ඒ වගේ තමයි කවුරු හරි වෙන සතෙක්ගෙන් මුඛා කරේ ප්‍රහාරයක් දෙන්න වෙයි. බල්ලි පට්ටියක් යන පූසි පට්ටියක් යන තුන්ද බලාගෙන ඉන්න දුරට පට්ටිය විදිහට එයා මේ සතාගේ ඇස්ලේක තියෙන අටපිටාවේ හේතුව මිනිස්සු කොයි වෙලාවක ගහයිද වෙන සතෙක්ගෙන් මුඛා කරේ හානියක් කොයි වෙලාවෙද ඒක බුදුහාමුදුරුවෝ කියනවා අපිට තේරුම් කියලා හැදෙනවා නම් තේරුම් අරගෙන ජීවිතයේ ඉදිරියට හදාගන්න පුළුවන් ශක්තියක් අපිට තියෙන තිරිසන් අපාය දිහා බලලා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. තිරිසන් සත්තු අපේ ඇස් දෙකට පේන ඉන්නවා. තිරිසන් කොටස් අපේ ඇස් දෙකට පේන ජීවත් වෙනවා. එතකොට මේ සත්තු දිහා බලලා ජීවිතය හදාගන්න පුළුවන් නම් අන්න ඒක තමයි එකම ක්‍රමයේ වශයෙන් බුදුහාමුදුරුවෝ අපිට පෙන්නන දේ තියෙන්නේ. ඒක නිසා ඔබ කල්පනා කරන්න වෙලෙලා අනුශාසනා කරන බලාපොරොත්තු වෙන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ මුදලට අම්මා තාත්තා බලාගත්තා නම් ඔබ අඬන්න අවශ්‍ය නැහැ. ඔබ ගොඩක් සතුටු වෙන්න හේතුව තමයි අනේ ජීවත් වෙලා ඉන්න කාලේ මම අම්මා තාත්තා ඉදිරියට වෙන්නේ නැහැ. මම අදට සතුටු වෙන කාරණයක් තමයි මම බොහොම වැඩිපුර ජීවිතයේ පැවිදි ජීවිතේ හැබැයි කිසිම දවසක මම නිසා නම් මගේ අම්මා තාත්තා දුක ප්‍රශ්නයක් කරදරයක් නිසා අඬන්නේ නැහැ. ඒක නිසා මම කවදාවත් අම්මා තාත්තා මැරුණාම අදන්නේ නැහැ කියන තැන ඉන්නවා තාමත් අදටත්. ඒකට හේතුව තමයි මම නිසා ඒගොල්ලෝ වෙන්නේ මම නිසා මම ප්‍රශ්නයක් දාගෙන සමාජයේ මොකක් හරි මානක් දාගෙන අම්මා තාත්තයි මම කැපතරේ නැති නිසා මට බය නැතුව අම්මා තාත්තා මැරුණාම hina වෙන්න පුළුවන් හේතුව තමයි මේ අම්මා තාත්තා නිසා තමයි මම වගේ දරුවෙක් මේ වගේ පිළිවෙන්නේ කියන්නේ. ඒක ඒ සතුටවත් මේ විදිහට තියාගන්න. මම කියන්නේ ඒකයි. ඔබ අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ ඒගොල්ලෝ හරි ආදරෙන් බලාගත්තා. ඊළඟට අම්මගේ දීපු කීවිල්ලේ ණය ගෙවන්න නම් මේ අම්මා කරන්නේ පවුන. මේ අම්මා පීක් කරන පැත්තට හරවන්න. මේ අම්මා පන්සල් වලගෙන ඉන්න. ඒ වගේම බණ භාවනා කරන්න. අෂ්ටාංග පුස්තකයේ සමාදන් කරවන්න. දානමාන දෙන්න කියලා දෙන්න. ඒ කියන්නේ පව කරන කෙනෙක් වුණා හොඳ මාර්ගයකට ගත්තොත් උදාන අම්මගේ දීපු කිරිතිගේ ණය ගෙවන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක ඔක්කොම නෙවෙයි භාගයක් හරි ගෙවා ගන්න පුළුවන්. ඔබේ තාත්තා කරන්නේ පවුන. පන්සලට දෙන්නේ නැත්තම් තාත්තා යහපත් මාර්ගයේ ගන්න පන්සලට අරගෙන ඉන්න පින්දහම් කරන්න කියලා දෙන්න. කඩිනයක් පූජා කරවන්න. එහෙමත් කරන්න බැරි නම් අදුම තරමේ අෂ්ටපරිස්කාරයක් හරි පූජා කරවන්න. එහෙම කරලා ජීවිතේ පින් පැත්තට කුසල් පැත්තට නැඹුරු කරලා අර තාත්තා ඔබේ දිලපු 10 කම්ලේ අය ටිකක් හරි ගෙවා ගන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ. ඒක නිසා අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ තුල ඔබ අම්මා තාත්තා යාදෙන් කරාගත්තම සලකුවා ඔබ ගොඩක් සතුටු වෙන්නේ. අද මේක අම්මා තාත්තා මේ ඔබ මේ කම් කරන්නේ ඉතින් ජීවත් වෙන කාලේ ඉතරේ දෙන්නේ. අනේ නරකට දෙන්නවා නෑ අපි නිසා අපේ අම්මා තාත්තා නිදේ නෑ නේද කියලා අපි ගොඩක් සතුටු වෙන්න පුළුවන්. හැබැයි බැරි වෙලාව හරි ඔබ අම්මා තාත්තා ජීවත් වෙන කාලේ තුල දෙමාපියන් හිත රිද්දුවා. ඒගොල්ලෝ කියපු දෙයක් ඇහුවේ නැත්නම් ඔබ අද ගොඩක් දුක් වෙන්න හේතුව උඩ අනාගත දවසක මේ දෙමාපියන් මේ දුන්න දුක ඊට වැඩිය දසදහස් ගුණයකින් ඔබට විඳවන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ ලෝකයේ තියෙන වටිනාම සම්පත් එක තමයි අම්මයි තාත්තයි කියලා කියන්නේ. ඒක වචන වලින් මෙච්චර ඉක්මනට විස්තර කරන්න බෑ. ඒ තරම් ගුණයක් අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ සතුව තියෙනවා. ඒක නිසා අම්මා තාත්තා හරි ආදරෙන් බලාගන්න, දරුවා හරි ආදරෙන් බලාගන්න, සමාජයේ හරි ලස්සනට හැසිරෙන්න, පන්සල් වෙන්න, බණ භාවනා කරන්න, පොයේ
වගේම තමයි රැස් කරගන්න සියලු පින් වලින් උපා ප්‍රඥා සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරනවා වේවා. දෙවියෝ පොසොන කිප්පා දෙවියෝ පතන බෝධියකින් අමා මහ නිවනින් සනසිතවා කියලා සාදු කියලා දෙවියන්ට අනුමෝදන් කරනවා. අවසාන රැස් කරගන්න සියලු පින් වලින් ඔබ කරන කෙරෙහි ආරක්ෂා වේලනා ගුණයන්පත් කටයුතු ආදී සියල්ලක් දිවිදින සාර්ථක වේවා සම්පූර්ණ ඔබේ ද්වාර දරන කරන අධ්‍යාපන කටයුතු සියල්ලක් දිවිදින සාර්ථක වේවා සම්පූර්ණ ඔබේ රැඳිනාත් කරගෙන තිබෙන අටඅනුවක් රෝගනවලුවක් ඥාති දේශිකවක් අන්තරායන් සියල්ලක් දිවිදින මේ බුද්ධ වේවා සිත සාන්තිලා වේවා සිත ජීවනයේ ලැබේවා කියලා ඔබත් පතන බෝධියකින් අමා මහ නිවනින් සනසෙන්නට මේකේ හේතු වේවා වාසනාව වේවා පාරමිතා ධර්මයන් වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරන්න. මේ අවසාන වශයෙන් කල්පනා කරන මේ ලෝකෙ බිහි කරපු ව්‍යාධනීය අම්මා තාත්තා සිහි කරගෙන දෙමව්පියන් කරන දරුදයක් වශයෙන් ඔබේ අම්මා තාත්තා ජීවිතුන් අතර ඉන්නවා නම් දෙමව්පියන් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න. දෙමව්පියෝ මේ පරිලෝක ගිහිලා නම් දෙමව්පිය අම්මා මහ නිවනින් සනසෙත්වා කියන සැලැවල චේතනාවෙන් දෙමව්පියන්ට කරන ගෞරවයක් වශයෙන් අධ්‍යයන මල්ල කියාගෙන මම මේ කියන කවි ටික ශ්‍රවණය කරලා අම්මා තාත්තට ගුණ අනුමෝදන් කරන්න දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න. හලත් දිනුග නලගන් දොයි 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 කියා නැලුව හැටි මතක නැද්ද උකුල් තාලේ තියා නුබනේ නුවේ
आयुरारोग्य संपत्ति